තාත්තා පතල් කැපුවොත් ළමයාත් පතල් කපන්න හරි පුළුවන් නේ කියලා මනස ඇති කරගන්න පුළුවන්. හැබැයි අද තියෙන තාක්ෂණෙත් එක්ක එහෙම කිසිම එක්කෙනෙක් එහෙම වෙන්න ඕනේ නැහැ. तो ඩිස්කස්ලා ජෝඩු 1000ක් හැදුවොත් රුපියල් 10000 ගානේ 10 මිලියන් චැලෙන්ජ් එකකට ෆේස් කරන්න පුළුවන් මිනිස්සෙට තමයි වින් එක තියෙන්නේ. මොකද ඕගොල්ලෝ හිතන්නේ නිල් මැණික් තියෙන්නේ පොළොව යට කියලා. මම හිතන්නේ නිල් මැණිකට වඩා වැඩි වටිනාකම් මැණික් තියෙන්නේ පොළොව උඩ කියලා. මොකද හැමෝම පොළොව හරනවා මැණික් හොයන්නේ. හැබැයි පොළොවේ උඩ තමන්ගේ gedara තියෙන මැණික් කැටේ කොච්චර වටිනවද කියලා දන්නේ නැහැ. ඇත්තටම මං වගේ 100ක් විතර මේ රටේ හිටියානම් කිසි කරදරයක් නැතුව රටම ගොඩ දාන්න පුළුවන්. ඒතර ඒ 100 හිටියත් මේ රට ගොඩ යනවා. ඇත්තටම ඉතින් කරන්න ඕනේ මේ වගේ 100ක් හදන එකනේ. එතකොට කොහොමද හදන්නේ කියන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. බැරි ඇමරිකාව වගේ රටවල් පළවෙනියට නෙමෙයි ඊට පස්සේ එන්න ඕන අයට සල්ලි දීදී හදනවනේ. ඇත්තටම ඉතින් ලොකු මිනිස්සු ටිකක් රට ඇතුලේ හැදුවොත් මේ ප්‍රශ්න මුකුත් නැහැ. ඒ කියන්නේ මම හිතන්නේ වාහනයකට නම් ෂොකට් ෂෝප් වගේ ඒවා 4යිනේ. රටකට හොඳ 100ක් තියෙන්න ඕනේ. ඒකට මොන ප්‍රශ්නේ වුණත් මිනිස්සුන්ව ගැස්සෙන්නේ.